සිටියාද? හොස්පිටල් එකක සර්ජරි එකක් කරන හැම පේෂන්ට් කෙනෙක්ම ආරක්ෂිතව බේරගන්නේ කවුරුන්ද? ඩොක්ටර්, නර්ස්. ඔව්, ඒ විතරක් නෙමෙයි. හොස්පිටල් එකක සැඟවිලා වැඩ කරන තවත් පිරිසක් සිටිනවා. ඒ තමයි CSSD ඩිපාර්ට්මන්ට් එක. එක ජොබ් එක සහ සැලරි එක සහ මේ ඩිපාර්ට්මන්ට් එකේ විස්තර මේ වීඩියෝ එකෙන් ෂෙයාර් කරන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. අයුබෝවන් යාළුවනේ, අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ UAE එකේ සහ ලෝකයේ ගොඩක් පිළිගැනීමක් තියෙන CSSD ඩිපාර්ට්මන්ට් එක ගැන. CSSD කියන්නේ Central Sterile Service Department එක. හොස්පිටල් එකකදී භාවිතා කරන සියලුම සර්ජිකල් ඉන්ස්ට්‍රුමන්ට් ඔපරේෂන් එකකට අවශ්‍ය වන සියලුම උපාංගද පිරිසිදු කිරීමකින් පසුව ස්ටෙරලයිස් කර නැවත භාවිතය සඳහා සූදානම් කිරීම CSSD ඩිපාර්ට්මන්ට් එකේ වගකීමයි. CSSD ඩිපාර්ට්මන්ට් එකේ වගකීම හරියට ඉටු නොවුනහොත් පේෂන්ට් කෙනෙක්ගේ ජීවිතයද අහිමි විය හැකියි. එම නිසා CSSD ඩිපාර්ට්මන්ට් එක හොස්පිටල් එක හදවත ලෙසද හඳුන්වයි. ඔව්, අපි දැන් CSSD ඩිපාර්ට්මන්ට් එක ගැන දැනගත්තා. ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නේ මොනවද කියලා දැනගත්තා. අපි දැන් මේ ජොබ් එකේ සැලරි එක ගැන කතා කරමු. මේ ජොබ් එකේ සැලරි එක ක්වොලිෆිකේෂන් සහ එක්ස්පීරියන්ස් අනුව වෙනස් වෙනවා. UAE එකට අනුව එමිරේට්ස් අනුව මේ ජොබ් එකේ සැලරි එක වෙනස් වෙනවා. ඒ වගේමයි මේ ජොබ් එකේ බිගිනර් කෙනෙක්ට සාමාන්‍ය ලක්ෂ 2ක පඩියකට යන්න පුළුවන් වගේම අවුරුදු 3, 4, 5 එක්ස්පීරියන්ස් අනුව ලක්ෂ 7-8ක වුණත් සැලරි එකකට යන්න පුළුවන්. අපි දැන් කතා කරමු මෙඩිකල් ෆීල්ඩ් එකේ මේ ඩිපාර්ට්මන්ට් එකට එන්නේ කොහොමද කියලා. මේ ඩිපාර්ට්මන්ට් එකට එන්න ලංකාවෙන් ඔයාට අවම සුදුසුකම් වශයෙන් O level, A level හෝ ඩිප්ලෝමා එකක් අවශ්‍යයි. ඒ වගේමයි ඔබ මෙහිට පැමිණියෙන් පසුව ඔබට CSSD ඩිපාර්ට්මන්ට් එක ගැන කෝස් එකක් කරන්න අවශ්‍යයි. ඔව්, CSSD කෝස් එකක් සාමාන්‍යයෙන් UAE වල මාස 6ක් සහ අවුරුද්දක අතර කාලයක් තියෙනවා. එතකොට මේ මාස 6 සහ අවුරුද්ද ඇතුළත අපි තියරි සහ ප්‍රැක්ටිකල් දෙකම කළ යුතුයි. එතකොට මේ කෝස් එක අතරතුර අපිට CSSD ඩිපාර්ට්මන්ට් එකේ කොහොමද අපි වැඩ කරන්න ඕන, එතකොට මොනවද අපි දැනගන්න ඕන, මේ ඩිපාර්ට්මන්ට් එකේ වැඩ පටන් ගන්න යන සියලු දේවල් මේ කෝස් එකේ අන්තර්ගත වෙලා ගුරුවරු අපිට කියලා දෙනවා. එතකොට ඔයාලට උවමනා නම් මම මේ කෝස් එක කොහෙන්ද කළේ, මගේ සර්ටිෆිකට් එක මම කොහෙන්ද ගත්තේ, ඒ වගේ විස්තර මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට තව විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඉතින් දැනට මේ වීඩියෝ එකෙන් දෙන්න පුළුවන් හැම විස්තරයක්ම මම දීලා තියෙනවා කියලා හිතනවා. Thank you. එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොම මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න.